ආයුබෝවන් පෘථුවියේ ඉඳන් ආලෝක වර්ෂ මිලියන ගණනක් ඈතින් තියෙන Taman අසලට එන ඕනෑම දෙයක් ආපසු හැරවිය නොහැකි විදිහට ගිලගන්න අභ්‍යවකාශයේ ඉන්න අద్භූත රාක්ෂයෝ ගැන ඔබ දන්නවද? අද ෆැක්ට් ෆයින්ඩර් SL තුලින් අපි ඔබව රැගෙන යන්නේ විද්‍යාඥයින් පවා මවිත කළ කළු කුහර හෙවත් බ්ලැක් හෝල්ස් වල ඇති භයානකම රහස් පහක් වෙතටයි. අංක 5 ආලෝකයට පවා පැන යා නොහැක. කළු කුහරයක ගුරුත්වාකර්ෂණ බලය කෙතරම් ප්‍රබලද කියනවා නම් තප්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක වේගයෙන් යන ආලෝකයට පවා මින් පැනලා යන්න බෑ. ඒ නිසායි කළු කුහර අපිට පියවි ඇසට පේන්නේ නැති අඳුරු වස්තුන් විදිහට පවතින්නේ. අංක 4 කාලය මන්දගාමී වීම. මේක ඇහුවම ඔබට පිස්සු හැදෙයි. ඔබ කළු කුහරයක් ආසන්නයට ගියොත් පෘථුවියේ ඉන්න අයට වඩා ඔබට කාලය ගලා යන වේගය ගොඩක් අඩු වෙනවා. කළු කුහරයක් අසල ගත කරන එක පැයක් පෘථුවියේ අවුරුදු ගණනාවක් වෙන්න පුළුවන්. අංක 3 ස්පැගටි වීම. ඔබ කළු කුහරයක් ඇතුළට වැටුනොත් මොනවා වෙයිද? එහි තියෙන අධික ඇද ගැනීමේ බලය නිසා ඔබේ ශරීරය නූඩල්ස් කූරක් වගේ දිගට ඇදිලා යනවා. විද්‍යාඥයින් මේ අමුතු සිද්ධිය හඳුන්වන්නේ ස්පැගටිෆිකේෂන් කියලයි. අංක 2 සෑම මන්දාකිණියකම මැද ඇති යෝධයක්. අපේ ශීරපතේ ඇතුළු සෑම මන්දාකිණියකම මැද ඉතාමත් දැවැන්ත කළු කුහරයක් තියෙනවා. අපේ මන්දාකිණිය මැද තියෙන සැජිටේරියස් A කළු කුහරය අපේ සූර්යයා වගේ මිලියන 4ක ස්කන්ධයකින් යුක්තයි. අංක 1 කළු කුහරයක් ඇතුලේ මොනවද තියෙන්නේ? අංක 1 කළු කුහරයක මැදය හඳුන්වන්නේ සිංගියුලාරිටි කියලයි. එහිදී අප දන්නා භෞතික විද්‍යා නීති සියල්ලම බිඳ වැටෙනවා. කළු කුහරයක් ඇතුළත තවත් විශ්වයකට යන දොරටුවක් තියෙනවද? නැත්නම් සියල්ල විනාශ වෙන තැනක්ද? ඒක අදටත් රහසක්. ඉතින් කළු කුහරයක් ඇතුලේ මොනව ඇති කියලාද ඔබ හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අద్භූත කරුණු හැමදාම දැනගන්න ෆැක්ට් ෆයින්ඩර් SL subscribe කරන්න. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.